மாண்புமிக்க சபாநாயகர் அவர்களே, என்னுடைய கேள்விக்கு போக முதல் இலங்கை தமிழரசு கட்சி தமிழ் மக்களுடைய இலங்கையிலே உள்ள பிரதான கட்சி என்றதின் அடிப்படையிலே வரலாற்று சாதனை படைத்த தமிழக வெற்றி கழகத்தினுடைய தலைவர் தளபதி விஜய் அவர்களுக்கு என்னுடைய வாழ்த்துக்களை முதலாவது இந்த பாராளுமன்றத்தை நான் தெரிவித்துக் கொள்கின்றேன். தமிழ்நாடு மக்களோடும் தமிழ்நாடு அரசோடும் ஈழத்தமிழருடைய பிரச்சனைகள் சம்பந்தமாக நாங்கள் வேலை செய்வதற்கு காத்து கொண்டிருக்கிறோம் என்ற செய்தியும் சொல்லி கரு அமதித்துமணி. Well, we congratulate Vijay for the victory. It's a great victory for him and his party because it's a very new party to Indian politics, especially the South Indian part of India. So we congratulate him, but also he must act now because he has given a lot of promises to the people in the state. So it's up to him and his team to deliver. So it's a great victory for him, and I believe there were a lot of youngsters who supported him, and they have a lot of hope in him. And we hope that he can keep up to the expectations. India Supiri Nalu Vijay ජයග්‍රහණය කරලා තියෙනවා කියලා ඉන්දියා විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මොකද ඔබතුමාත් එක්ස්පනි පිටියක් සටහන් කරලා තිබුණා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා මොකද්ද ඔබතුමා සුබ පැතුවද? ඔව් මම එක්ස්පනි පිටියක් තිබ්බා එතුමාට සුබ පතලා මොකද එතුමා දේශපාලන අලුත් කෙනෙක්. ඉතින් කලා ජීවිතෙන් දේශපාලනට ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයක් තුලදී ජයග්‍රහී මාවතකට යොමු වෙන්න හැකියාව ලැබිලා තිනවා. ඉතින් අපි එතුමාට සුබ පතනවා. ඒ වගේම එතුමා මතක තබා ගත යුතුයි රංගපානට වඩා වෙනස් දේශපාලනය. මේකේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඉතින් චිත්‍රපටි හරි ලේසි. මොකද අපි ලංකාවෙත් දැක්කනේ කලාකරුවෝ සමහර නළුවෝ ඇවිල්ලා දේශපාලනට ආවම තේරුම් ගත්තා අන්තිමට අපි ඔක්කොම යාළුවෝ කියලා පොලිසියේ හිටපු දැන් මේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු ඉන්න අයත් එක්ක වළං හොදන්නක් කතා කරුවා. ඉතින් එහෙම නොවි එතුමා දීපු පොරොන්දු ඉෂ්ට කරොත් ඉෂ්ට කරන්න එතුමාට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙම නැත්නම් අපේ ආණ්ඩුව වගේ වෙනවා ඒත්. මේ පොරොන්දු ගැන සඳහන් කරාම දේශපාලන වේදිකාවේ ඉන්දියා දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වුණා පච්චති උදුප්පත. මේ කාරණා සම්බන්ධයෙන් මොන වගේ මතයක්ද ගන්න? අපි එතුමාට ආරාධනා කරනවා ලබන අවුරුද්ද පෙබරවාරි මාර්තු වල කච්චති මංගල්‍යය තියෙනකොට වීසා එකක් අරගෙන එන්න පුළුවන්. ඉතින් එතුමාට ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා කච්චති මංගල්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන්. උදාහරණ ඔබතුමාට තියෙනවද? දැන් බහුගිය මැතිවරණයේ යම් කිසි අපේ රටේ බලය ගන්නකොට කොහොමද උනේ? දැන් ඔබතුමාගේ ආගමනයත් එක්ක කොහොමද මේක සමාන තත්ත්වයක් තියෙනද සාමාන්‍ය කොහොමද ඔබතුමා? මම දන්නේ පළවෙනි එක එතුමා ඒ තමන්ගේ ප්‍රාන්තේ. මොකද මේක ඉන්දියානු මධ්‍යම රාණ්ඩුව නෙවෙයිනේ. ප්‍රාන්ත රජය. ඉතින් ප්‍රාන්ත රජයකට කොහොමත් ලංකාව ගැන තීන්දුව ගන්න බෑ. ඔහු ප්‍රාන්තය ගැන තීන්දුව ගන්න පුළුවන්. ඉතින් ප්‍රාන්තේට වෙච්ච පොරොන්දු එතුමා ඉටු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අපේ ආණ්ඩුව ලංකා ජනතාවට පොරොන්දු වෙච්ච ඒවාට හාත්පසින් වෙනස් සේවා කරනවා වගේ එතුමාට දේශපාලනය කරන්න බෑ. ඒ හින්දා ඒ ප්‍රාන්තේ තමන් පොරොන්දු වෙච්ච ඉටු කරන්න. ඉතින් කච්චතිව් කියන්නේ ලංකාවේ කොටසක්. ඉතින් එතුමාට පුළුවන් ලංකාවට සංචාරකයෙක් විදිහට ඇවිල්ලා ලබන අවුරුද්දේ මාර්තු පෙබරවාරි වල කච්චතිව් මංගල්‍ය තියෙනවා. ආශිර්වාද ලබාගෙන යන්න. නෑ දැන් ඔබතුමා විපක්ෂ නායකවත් නෙමෙයි අඩුම ගන්න. දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඔහුට මේ භූමිකාව වාසිසහගත නැද්ද? ඔබතුමාලා කියන සිටුේෂන් එක. කාටද? එතුමාට. එතුමා කිව්වේ කවුද? කච්චති උදුප්පත සම්බන්ධයෙන් යම් කිසි තීරණ ගැනීමට හෝ මොකක් හරි එකකට. එතුමාට ඕන කෙනෙක්ට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ප්‍රායෝගිකව අපි මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරපු අය. ඉදිරියටත් අපි සටන් කරනවා. ඉතින් ඒ හින්දා අපේ රටේ අඛණ්ඩතාවය අපේ රටේ ආරක්ෂාව සහ ඒකීයත්වය වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී හිටනවා. ඉතින් දේශපාලන වේදිකාවේ ඕන එකක් කියන්න පුළුවන්. යම් යම් තැනක අපේ වාර්තා වුණා නිකම් මේ ඔබතුමාලාගේ පාර්ශවය නෙවෙයි අනිකුත් පාර්ශවයන් වල ඉන්න චරිත වර්තමාන ආණ්ඩු පාර්ශවයට ආරාධනා වගේ දේවල් ටික කොහොමද ඔබතුමා දකින්නේ? මම දැක්කා මේ ආණ්ඩුවේ ප්‍රධාන අය කියලා තියෙනවා සමහර දේශපාලන පක්ෂ වලින් ගන්නවා කියලා. ඉතින් ඒ කියන්නේ එතුමන්ලා නොකිය කියනවා එතුමන්ලා ගාව ඉන්න අය හොඳ නැහැ කියලා. ඒ හින්දා අනිත් පක්ෂ දිහා බලන්නේ. එතුමන්ලා ගාව ඉන්න අය හොඳ නැති හින්දා වෙන පක්ෂ වලින් ගන්න උත්සාහ කරනවා ඇති. එතකොට ඉතින් දේශපාලනික වශයෙන් අර එක කාලයක් තිබුණ ඩීල් සංස්කෘතියක් කියලා. පැහැදිලි කොතනද එහෙම එකක් තියෙන්නේ කියලා. මොකද කියන්නේ?